1900 වසරේ එක්තරා දවසක ඉන්දියානු සාගරයේ පිහිටි රමණීයම භූමි ප්‍රදේශය හදිසියේම අවදි වූයේය. වීරත්වයේ මනුෂ්‍යත්වයේ පමණකින්ම ඔප කළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය සියසින් දැක බලා ගැනීමටය. ඔබට යලිත් රජ කුමරෙකුගේ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව කියා දිය යුතුද? මට කිසි කලක ශ්‍රේෂ්ඨ මිතුරන් මුණ ගැසී නෑ. එහෙත් මට ශ්‍රේෂ්ඨ සතුරෙකු මුණ ගැසී තිබෙනවා. මා යුද කළේ රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. ශක්තිවන්තයා ජයග්‍රාහකයා යයි කීමටත් නොවේ. මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ආරක්ෂා කොට දීමටයි.